දේවල් ෂෙයා කරගෙන දැනෙන ෆීල් එකට තෘප්තිමත් වෙවි ඉන්න පුළුවන්. එළියට ෂෝ ඔෆ් කර කර ඉන්න පුළුවන්. ඒ වුණාට මේ පාර්ට් එක නැතුව දෙන්නෙට හරි බොන්ඩ් එකක් කන්ටිනියු කරගෙන යන්න බෑ. හැමදාම කුතුහලයක විදිහට තියෙන්නෙත් නෑ. ජීවිතේට ප්‍රශ්න එනවා. අපේ හිත එක තැනක තියෙන්නේ. අපේ හිත එක තැන් වලට ගමන් කරනවා. සාමාන්‍ය බැඳීමක හිටියත් විවාහ ජීවිතයක හිටියත් කාටවත් කියන්න බෑ මට වෙන කෙනෙක්ව දැනෙන්නේ නෑ කියලා. මට ඔයාව තරම් වෙන කිසිම කෙනෙක්ව දැනෙන්නම නෑ. මට වෙන මිනිස්සෙක්ව තේරෙන්නවත් නෑ. අපි ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට දකින්න මිනිස්සයත් එක්කනේ අර මං කිව්ව විදිහට ආකර්ෂණීය විදිහට දකින්න මිනිස්සයත් එක්කනේ බැඳීමක් හදාගත්තේ. ඊට පස්සේ අර මං කිව්ව ක්වොලිටිස් එක්ක විවාහ ජීවිතයට යනවා වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට ඒ වගේම බැඳීමක හිටියා වුණත් නැවතත් ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට වෙන කෙනෙක්ව දැනෙන්න පුළුවන්. හිත වෙන දේවල් වලට යන්න පුළුවන්. ෂෙයා කරගන්නකොට තමන් ළඟ ඉන්න කෙනත් එක්ක කම්පෙයාර් වෙන්න පුළුවන්. තමන් ළඟ ඉන්න කෙනාට වඩා මෙයාව දැනෙන්න පුළුවන්. ඒතකොට අපිට ඊටත් වඩා සමහරවිට තවත් කෙනෙක් දැනෙන්න පුළුවන්. දැනෙන ඒවා මත ගියොත් එහෙම මේකේ කෙලවරක් නැති වෙනවා. ඒ නිසා අපි මධ්‍යස්ථව අරගෙන හොඳ කෙනෙක් එක්කනේ විවාහ ජීවිතයට ඇත්තටම යන්න ඕනේ. හැම පැත්තෙම පර්ෆෙක්ට් අයව හොයන්න ගියොත් එහෙම ඒක ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ දේවල් පාලනය කරගෙන මේ බැඳීම ඇතුලේ රැඳෙන්න මේ මනුස්සයාට හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. අනිත් ප්‍රශ්න විසඳ ගන්න හොඳ අන්න ඕනේ අවබෝධයක් තියෙන්න ඕනේ. අනිත් කෙනා ගැන තේරෙන්න ඕනේ. අනිත් කෙනාගේ මානසිකත්වය ගැන තේරෙන්න ඕනේ. තමන් හරිම කියලා හිතාගෙන නෙමෙයි. අනිත් පැත්තත් හිතන්න ඕනේ. තමන්ගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දැනෙන්න ඕනේ. මගේ මේ ප්‍රශ්නයක් නිසා අනිත් මනුස්සයා අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙනවා කියලා. කියන්නේ තමන් ටොක්සික් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන් අනිත් කෙනාට. ඒකට හැමදේම කන්ට්‍රෝල් කරගෙන යන්න අර බැඳීමක් හදා ගන්නවට වඩා ක්වොලිටිස් තියෙන්න ඕනේ. දෙන්නෙක් ඉස්සරහට යන්න. ඔයා ඒක දන්නවනේ නේද? ඔයාගෙත් මගෙත් අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා. මේ ලෝකෙ කිසිම දෙන්නෙක් ගැලපෙන්නේ නැහැ. අපිට නිකන් ළඟින් යන යාත් එක්ක පොඩ්ඩක් නිකන් සමානුපාතිකව යන දේවල් ටිකක් සමහර තැන්වල තියෙන්න පුළුවන්. ඒකට තමයි අපි ගැලපෙන අය කියලා බැඳීමක් හදාගන්නේ. ඇත්තටම ගැලපෙනව නෙමෙයි. මිනිස්සුන්ට අර හොඳට හිතන්න ශක්තියක් තියෙනවනේ. හිතන්න පුළුවන් හොඳ බුද්ධි මට්ටමක් තියෙන නිසා අරයාගේ විදියට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ දේවල්. ඒ කියන්නේ අපිට ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදියට දැනුණයි ෆීල් එක අපිට ඕන. ඒ නිසා එයාගේ විදියට ඇඩ්ජස්ට් වීමක් තමයි තියෙන්නේ දෙන්නම. ඒක හරි විදියට වෙන්නත් ඕන. මොකද අපේ හිත එක තැන තියෙන්නේ නැහනේ. අපේ හිත අපිටවත් කන්ට්‍රෝල් නැහැ. ඒක නිසා සමහර තැන්වල අනපේක්ෂිත දේවල් වෙන්න පුළුවන්. ඒ තැන් පවා මැනේජ් කරගන්න ශක්තියක් තියෙනවනේ. ඒකට අර මනුස්සයා සතුව තිබිය යුතු මං කලින් කිව්ව ගුණාංග. ඒ කියන්නේ ඒ ක්වොලිටිස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? එතකොට හැම